Hi guys, ඉතින් ඔන්න අපි දෙන්න අද ආවා මේ දවස්වල වෛරල් වෙන චීස් කේක් එකක් යනවා. ඉතින් අපි දෙන්නටත් හිතුණා ඒක හදලා බලන්න කොහොමද කියලා. හැබැයි ඒකට ඕනම ඉන්ග්‍රීඩියන්ට්ස් නෙවෙයි. අපි වීඩියෝස් දෙක තුනක් බැලුවා. අපිට මේ දැන් මේ ශනිකාව තීරණයක්. මෙයා ඇහුවා මගෙන් හදමුද බං අර වෛරල් චීස් කේක් එකක් යනවා. මන්නේ මෙයා ඇහුවා. ඊට පස්සේ මාත් කීකී හිටියේ මේ මාත් දැක්කා වීඩියෝස් තියෙනවා. ඒක හරිම ඉන්ග්‍රීඩියන්ට්ස් ග්‍රීක් යෝගට් එකයි බිස්කොෆ් බිස්කට් එකයි. ග්‍රීක් යෝගට් මෙහි තියෙනවා බිස්කොෆ් එක මෙහි මම දැකලා නැහැ. අපිට හොයාගන්න බැරුණා. අපි බැලුවා මේ ග්‍රීක් අපි ලෝ බජට් එකට තමයි මේ චීස් කේක් එක දැන් හදන්නේ. පස්සේ අපි බලලා ඒක ඒ විදිහට කරන. ඉතින් අපි ඉතින් අපි ගත්තා හයිලන්ඩ් මොනවාද යෝගට් තුනක්. ඊට පස්සේ අපි ගත්තා මෙන්න මේ මිල්ක් ෂෝට් ක්‍රීම් බිස්කට් එක. අපි දැක්කා කෙනෙක් මේ දෙකෙන් හදලා තියෙනවා. මේක නිසා තමයි මේ දෙකෙන් try කරන්න බැලුවේ. ඉතින් අපි තව කප් එකක් ගත්තා. ඒකේ තමයි අපි හදාගන්නේ. යෝගට් ටික මේකට දානවා ඉස්සෙල්ලාම. දාලා පොඩ්ඩක් මික්ස් කරන්න ඕනේ. ඔව් පොඩ්ඩක් මික්ස් කරන්න ඕනේ. බිස්කට් එක කලන්න. මම මේ ටික දැන් මේකට දානවා. මෙයා එතකම් බිස්කට් ටික ගන්න. සෙට්ෙන්ට පැකිලා තියන්න ඕනේ. මම 22ක් විතර මම හිතන් තියන්න ඕනේ. නෑ පැය 8යි. කොහොම හරි ෆ්‍රීසර් එක දාලා තියන්න ඕනේ. අපි දැන් කොහොමත් අදලෑට නිදාගන්න වෙලා යයි. ඒක නිසා මෙහෙම තමයි අපි දාගත්තේ. යෝගට් ටික මේ විදිහට තවර ගත්තා. ඊට පස්සේ බිස්කට් ටික එහෙම දාන්න තියෙන්නේ. ඒ වචනේ. ඔය උඹට ඊළඟ ස්වයිප් එකක් තියෙනවා. මේක ටිකක් කෝපි කෝපි කුඩියක් මේක කනලාට ඉස්සන්න. දාම් මේක වලේ කණි ගන්න. හරි අපි දාගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. හරිද? හරි. දැන් අපි මේක ෆ්‍රීසර් එකේ يعني ෆ්‍රිජ් එකේ උඩ කෑල්ල තියන්න ඕනේ. පැය 8ක් විතර තියන්න කියලා තමයි පැය 8ක් හරි 20ක් වගේ මයික් එකයි එක විදිහට තියනවා. පළක්කයි විනාඩි 30ක් තියලා ගන්නවා. ඉතින් මේ අපි හෙට උදේට බලමු නේද මේක? අද රැට කාලා බලන්න. අද රැට බලමු try එකක් දෙන්න. මේක හොඳට හයි වෙලා තිබ්බත් අද රැට කන්න. හරි එහෙනම් අපි මේක කන වෙලාවට ඔයාලව හමු වෙනවා. ඔන්න මං අරන් ආවා අපි ඊයේ හදපු මොකද වෛරල් වෙන චීස් කේක් එක. ඔයාලා බලනවා ඇති රුචිකෝ කියලා. ඉතින් ඊයේ රෑ රුචි අපේ ගෙදර තමයි හිටියේ. ඉතින්
අද අපේ ගෙදර පොඩි උත්සවයක් තිබුණා. ඒක නිසා ඒකට ඉඳලා රුචි ගෙදර ගියා. ඉතින් මේ තියෙන්නේ අපි ඊයේ හදලා ෆ්‍රීස් වෙන්න දාපු අපේ චීස් කේක් එක. අපිත් බලමු මේක කාලා මොන වගේ රසක්ද එන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි බලමු කාලා. මොන්දන්න වීග හරිම රහන්න රීක ඔකට අර බිස්කට එක දෙමල් වසලි කියලා ඒ මුත්තක් දැනමින් නෑ වනට අවුලකුන් දැශය අවුලන්නෑ මට නම් පොඩි කර යෝගටින්න තැන්නට ඇම්බුල් ගතියක් වගේ එකක් කෙනවා මඩශය පවුලක් නෑ ඔයාල කදල බලන්න